දවසේ කානාවේ මංගල ගෙදර මෑණියන් සමග ජේසුස් වහන්සේ පැමිණ සිටිසේක. මිදිඋස හිඟ වූ විට මරියතුමිය නෙත් යොමා තම පුතු දෙසට පැවසුවේ මිදිඋස නැත පුතුනි. උන්වහන්සේ කියන කොයි දෙයක් හෝ කරන්න පැවසූ ලෙසම අවනත වෙමු අපි ශ්‍රී වචනයට. උන්වහන්සේ කියන කොයි දෙයක් හෝ කරන්න පැවසූ ලෙසම අවනත වෙමු අපි ශ්‍රී වචනයට. මාගේ මොහොත පැමිණ නැත උන්වහන්සේ පැවසුවද මෑණියන් මෙහෙකරුවන්ට පැවසුවේ. උන්වහන්සේ කියන දේ කොයි දෙයක් වුවත් එය සිදු කරන්න. ගල් භාජන හයම පුරවන ලෙස අනදුන්සේක. අවනතව ඒ වදනට ගැටිය දක්වාම පිරවූහා. පුදුමයක් වතුරගෙන රස බැලූ කල එහි තිබුණේ වතුර නොව මිදියුෂය. පෙරටත් වඩා රසයෙන් පිරිමිදියුෂය. සිදු කළ ආශ්චර්ය ජේසුස් වහන්සේගේ තේජශ්‍රීය ප්‍රකාශ කළ පළමු වන ලකුණ විය. හිඟ වූ කල මිදිඋස අපදිවියේ. විශ්වාසයෙන් හැරෙමු මරිය අම්මා වෙත හැරෙමු. උන්වහන්සේ කියන කොයි දෙයක් හෝ කරන්න පැවසූ ලෙසම අවනත වෙමු අපි ශ්‍රී වචනයට. ආමෙන්.